මිනිස්සෙක්ගේ ජීවිතයට ලැබෙන්න ඕන හරි ලස්සනම හැඟීමක් තමයි ආදරය කියන්නේ. අපේ ජීවිතවලට හම්බෙන සමහර බොරුකාර මිනිස්සු නිසා අපිට බෑ ආදරය කියන ලස්සන හැඟීමට වෛර කරන්න. ආදරය කියන්නේ විඳින්නම හදවතටම දැනෙන හරි ලස්සන හැඟීමක්. මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම දැනෙන්න ඕන ආදරණීය හැඟීමක්. ඉතින් මේ ජීවිතේ ඒ ලස්සන හැඟීම විඳින්න මට වාසනාවක් නැති වුණත් මං හරි ආසයි මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම ඒ ලස්සනම හැඟීම විඳිනවා දකින්න. ඉතින් ආදරයට ආදරය කරන්න. ආදරයට අවංක වෙන්න. ඔයාගේ ජීවිතේට ලැබෙන හැම මොහොතකදීම ඔයාගේ ආදරෙත් එක්ක ළඟින් ඉන්න. මේ ජීවිතේ අපිට අවස්ථා බොහොම සීමිතයි. එකම මනුස්සෙක් එකම ආදරේ ජීවිතේ දෙපාරක් අපිට හම්බෙන්නේ. ඉතින් ලස්සන ළමයෝ මේ ජීවිතේ හැමදේම දරාගෙන යන මේ දුෂ්කර ගමනේදී ඔයාටත් අතරමඟකදී ලස්සන ආදරයක් මුණ ගැහෙවි. අන්නේ ආදරයක් මුණ ගැහුණු දවසට ඒ ආදරේ හරි ලස්සනට පරිසම් කරන්න. ඔයාට හිතේවි ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ තමයි මේ ගෙවෙන්නේ කියලා. ආදරේ කියන ලස්සනම හැඟීම ජීවිතේට දැනුනට පස්සේ අපිට දැනෙනවා අපි හුස්ම ගන්නවා කියලා. ඇත්තටම මේ ජීවිතේ මම විඳින්න ආසම හැඟීමක් තමයි ආදරේ කියන්නේ. දැන් ආදරේ කියන වචනේ දුර වුණාට කාලයක් තිබුණා ආදරේ කියන වචනේ මගේ ජීවිතේම වෙච්ච. ඉතින් ඒ කාලේ ඒ තිබුණු ලස්සන ජීවිතේ මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ ලස්සනම හැඟීම. ලස්සන මතක ගොඩාක් මුණ ගැහුණු ලස්සන මතක ගොඩාක් එකතු වුණු ලස්සනම කාලයක්. ඉතින් ජීවිතේ එක්තරා දවසකදී අපිට ආපස්සට හැල්ල බලද්දී හැම කෙනෙක්ගේම ජීවිතවල තියෙන්න ඕන හරි ලස්සනම පරිච්ඡේදයක්. ඉතින් මට අහිමි වුණා මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් මට ලැබුණා. ඉතින් හම්බෙලා වෙනුණත් අද මගේ නොවුණත් අද අපි කොතනකද කියලා අපිව නොදන්නව වුණත් ඒ ලස්සන මිනිස්සයා ඒ තිබු ලස්සනම හැඟීම හැමදාම මගේ හිතේ එක්තරා කොටසක සදාටම තියෙනවා. ඉතින් අමතක නොවන මතකයක්.